තමන්ගේ ආදරණීය බිරිඳවයි දරුවවයි අමානුෂික විදියට මරලා දැම්මට පස්සේ නීතියෙන් සාධාරණයක් වෙන්නේ නැහැ කියලා තේරුණාම මිනිස්සෙක් කොයිතරම් භයානක වෙන්න පුළුවන්ද? අපි අද කතා කරන්නේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවම බය වෙලා ඉන්න තමන්ගේම නීති හදාගත්තු අඳුරු අතීතයක් තියෙන දරුණු රහස් පරීක්ෂකයෙක් ගැන. කතාව පටන් ගන්නේ මැක්ස් පේ කියන රහස් පරීක්ෂකයාගෙන්. මෙයා තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න දක්ෂතම නිලධාරියා. හැබැයි මැක්ස් වැඩ කරන්නේ පොලිසියේ නීතිවලට අනුව නෙවෙයි, එයාගේම නීතිවලට. අනිත් එක තමයි මැක්ස් ආශ්‍රය කරන මිනිස්සු ගොඩක් වෙලාවට පහෝදාට ජීවතුන් අතර නැති නිසා පොලිසිය අය පවා මෙයාගෙන් ගොඩක් ඈත් වෙලා ඉන්නේ. මැක්ස් මේ තරම් දරුණු වෙන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි එයාගේ මිෂෙල් කියන ආදරණීය බිරිඳවයි පොඩි දරුවවයි කවුරු හරි අමානුෂික විදියට මරලා දාලා තියෙන එක. මේ මිනිමරුව කවුද කියලා හොයාගන්න එක නීතියෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා තේරුණාම මැක්ස් තීරණය කරනවා තනියම පාරට බැහැලා මේකට වග කියන්න ඕනි කවුද කියලා හොයාගන්න. මේකට මැක්ස් පාවිච්චි කරන්නේ හරිම අමුතු උපක්‍රමයක්. එයා හැමදාම රැට හිතාමතාම පාරේ ඉන්න හොරුන්ව තමන්ගේ පස්සෙන් ගෙන්න ගන්න හිතාගෙන වටින ඔරලෝසුවක් බැඳගෙන පාරට බහිනවා. හොරු එයාගේ පස්සෙන් පන්නන්න ගත්තා. මැක්ස් උන්ට අම්බානෙක් ගහලා බිම දා ගන්නවා. ඊට පස්සේ තමන්ගේ බිරිඳගේ ෆොටෝ එකක් පෙන්නලා කේන්තියෙන් අහනවා මේකෙවත් දන්නවද කියලා. ඒත් අද වෙනකන් කිසිම එකෙක්ගෙන් මැක්ස්ට ධනාත්මක උත්තරයක් ලැබිලා නැහැ. මේ අතර මැක්ස් දකිනවා මේ හොරු ගොඩක් උන් ඉන්නේ අමුතු විදිහේ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා කියලා. මේ මත්ද්‍රව්‍ය කොයිතරම් අමුතුයිද කියනවා නම් ඒවා පාවිච්චි කළාම මිනිස්සුන්ට භයානක යක්ෂයෝ පේන්න පටන් ගන්නවා. දවසක් මැක්ස් අල්ලගන්න ගෙට්ටත් මේ මද්‍රව්‍ය නිසා මායාවන් පේන්න පටන් අරන් බය වෙන්න පටන් ගන්නවා. කොයිතරම්ද කියනවා නම් ඌ බයටම කෝච්චියකට පැනලා සියදි විනාශ ගන්නවා. ඒක දකින මැක්ස් තවත් අසරණ වෙනවා. මොකද ඒ හොරා සමහර විට මැක්ස් හොයන දේ ගැන වැදගත් තොරතුරක් දන්නවා වෙන්න පුළුවන්. දවසක් මැක්ස් යනවා එයාගේ පරණ යාළුවෙක්ගේ නයිට් ක්ලබ් එකකට. එතනදී යාට නටාෂා කියලා ලස්සන කෙල්ලෙක්ව හම්බෙනවා. මැක්ස් මෙතනට ආවේ මිනිමරුවන් හෝ ජාවාරම් කරුවන් ගැන අලුත් තොරතුරු මොනවා හරි තියෙනවද කියලා හොයන්න. නමුත් ඊට කලින් මේ නටාෂා මැක්ස්ට කිට්ටු වෙන්න try කරනවා. ඒත් තමන්ගේ අරමුණ ගැන හොඳ අවධානයකින් ඉන්න මැක්ස් නටාෂාව ගණන් ගන්නේ නැහැ. හැබැයි මැක්ස් නටාෂාගේ ඇතේ තියෙන අමුතු තටු දෙකක පච්චයක් දකිනවා. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි වුණත් ඒක දැක්කට පස්සේ මැක්ස්ට මොකද්ද පුරුදු ගතියක් දැනෙන්න ගන්නවා. එතකොට මෙතනට නටාෂාගේ නංගි වෙන මොනා කියලා කෙල්ලෙක් එනවා. මොනා ඉක්මනටම තමන්ගේ අක්කව මැක්ස්ගෙන් ඈත් කරලා අරන් යන්න try කරනවා. බලද්දි මැක්ස් ළඟට යන හැමෝටම අත් වෙන්නේ මරණය කියලා. එයා හොඳටම දන්න කෙනෙක්. මැක්ස් ක්ලබ් එක ඇතුලේ අලුත් විස්තර හොයද්දී එක කාමරයකදී එයාට ජැක් ලුපිනෝ කියලා භයානක අමුතු පෙනුමක් තියෙන මිනිහෙක් හම්බෙනවා. පුදුමේ කියන්නේ නටාෂාගේ අතේ තිබුණු අර තටු දෙකේ පච්චයම ජැක්ගයන්ගෙත් කොටලා තියෙනවා. හැබැයි මැක්ස් ඒ ගැන කල්පනා කරන්න කලින් නටාෂා ආයෙත් ඇවිත් මැක්ස් එක්කගෙන යනවා. මේ විදිහට නටාෂා මැක්ස්ට කොච්චර කිට්ටු වෙන්න උත්සාහ කළත් මැක්ස් එයාට කිසිම කැමැත්තක් පෙන්වන්නේ නැහැ. ඉතින් ඒකට හොඳටම කේන්ති වෙන නටාෂා මැක්ස් දාලා තනියම ගෙදර යන්න පිටත් වෙනවා. මහරෑ පාළු පාරේ තනියම යන නටාෂාගේ ඇඟ ඇතුලේ එක පාරටම අර භයානක මද්ද්‍රව්‍ය වැඩ කරන්න පටන් ගන්නවා. එයාට එක පාරටම පේනවා කළු පාට භයානක යක්ෂයෝ රංචුවක් අහසින් ඇවිත් එයාගේ පස්සෙන් පන්නනවා වගේ. ඒකට හොඳටම බය වෙන නටාෂා තමන්ගේ පණ බේර ගන්න බයටම කෑ ගහන ගමන් පාළු පාරදිගේ දුවන්න පටන් ගන්නවා. පහුදා උදේ වෙනකොට මුළු පොලිසියම හෙල්ලෙන ආරංචියක් එනවා. ඒ තමයි අර නටාෂාගේ මලකඳ හම්බෙලා කියන එක. මේ මරණය ගැන පරීක්ෂණ කරන්නේ මැක්ස්ගේ පරණ පාර්ට්නර් කෙනෙක් වෙන ඇලෙක්ස් කියන නිලධාරියා. ඇලෙක්ස් මැක්ස්ට කතා කරන්නේ ගොඩක් බරපතල විදියට. මැක්ස් උඹ ලොකු අමාරුවක වැටෙන්න යන්නේ. මොකද නටාෂාව අන්තිමට පණ පිටින් දැකලා තියෙන උඹේ එක්ක ඉද්දි. ඇලෙක්ස් මේ විදියට කියනවා. හැබැයි මේ දෙන්න මෙහෙම කතා කර ඉද්දි ඈත බිල්ඩින් එකක වහලයක් උඩ ඉඳන් අර අద్භූත පෙනුමක් තියෙන ලුපිනෝ මේ ඔක්කොම බලාගෙන ඉන්නවා කියලා එයාලා දන්නේ නැහැ. ඇලෙක්ස් කාර් එක නවත්තලා මැක්ස්ගෙන් කෙලින්ම අහනවා. ඇත්ත කියපන් මැක්ස් ඇයි උඹ නටාෂාව හම්බුනේ? උඹට මේ මරණයට කිසිම සම්බන්ධයක් නැහැ කියලා මට දැනගන්න ඕනි කියලා. හැබැයි මැක්ස් කිසිම බයක් හෝ පසුතැවීමක් නැතුව කියනවා මම මේ මරණයට කිසිම සම්බන්ධයක් නැහැ ඇලෙක්ස්. මම මේ ක්ලබ් එකට ගියේ මගේ ගෑණියෝ මරුපුන් ගැන හොයන්න. උඹලට ඒ කේස් එක බාර දීලා තාම මුකුත් හොයාගන්න බැරි වුණ නිසායි මම තනියම බැස්සේ. ඇත්තම කිව්වොත් ඇලෙක්ස් උඹලට මේ අලුත් කේස් එකත් විසඳ ගන්න පුළුවන් වෙයි කියලා මට කිසිම විශ්වාසයක් නැහැ කියලා මැක්ස් කාර් එකෙන් බැහැලා යන්න පටන් ගන්නවා. මේ අතර නටාෂාගේ නංගි වෙන මොනාට තමන්ගේ අක්කා මැරුණා කියන ආරංචි එනවා. දුකයි කේන්තියයි දෙකම පිරුණු මොනාට ඕනි කොහොම හරි පලිගන්න. අක්කව අන්තිමට දැක්කේ මැක්ස් එක්ක නිසා මොනාටත් දැන් සැකේ තියෙන්නේ මැක්ස් ගැනමයි. ඒ වගේම මේ මරණය ඇස්සේ අර ලුපිනෝ කියන නමත් හැමතැනම කියවෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම ඇස්සේ ඇලෙක්ස් තනියම නටාෂාගේ ෆයිල් ටික පරීක්ෂා කරනවා. මේ විස්තර එකින් එක ගලපද්දී ඇලෙක්ස්ට හිතා ගන්නවත් බැරි ලොකු රහසක් අහුවෙනවා. ඒ තමයි නටාෂාගේ මරණයයි මැක්ස්ගේ බිරිඳ මිෂෙල්ගේ මරණය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියන එක. ඉතින් තත්පරයක්වත් පරක්කු නොකර ඇලෙක්ස් මැක්ස්ට කෝල් කරලා ඉක්මනට තමන්ගේ ගෙදරට එන්න කියලා කියනවා. මැක්ස් යාළුවාගේ ගෙදරට යද්දි මුළු ගෙදරම විනාශ කරලා දාලා බඩු මොට්ටු ඔක්කොම පොලේ ගහලා. එතකොට මැක්ස් දකිනවා ලේ පෙරාගෙන මැරිලා ඉන්න තමන්ගේ පාර්ට්නර් වෙන ඇලෙක්ස්. මේක දැකලා මැක්ස් පුදුම වෙලා ඉද්දිම කිසිම සද්දයක් නැතුව කළුවරෙන් ආපු කෙනෙක් මැක්ස්ට අම්බානක ගහන්න ගන්නවා. මැක්ස්ට හැරෙන්නවත් ඌ කවුද කියලා බලන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ කොහොම හරි ගොටි ගන ගමම මැක්ස් ඌට වෙඩි තියනවා. ඒත් මැක්ස්ගේ ඇස් දෙක නිලංකාර වෙලා තිබුණ හින්දා අර මිනිමරුවට මෙතනින් පැන ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මැක්ස්ගෙත් සිහිය නැති වෙලා බිමට ඇදගෙන වැටෙනවා. සිහියේදී මැක්ස් ඉන්නේ ඉස්පිරිතාලෙකයි. එයාගේ ඇඳ ළඟ මරලා දාපු තමන්ගේ බිරිඳ වැඩ කරපු සමාගමේ
සමාගමේ ඉහළ නිලධාරියා වෙන BB හෙන්ස්ලිගෙන් නිලධාරියා ඉන්නවා. හෙන්ස්ලි හරිම කනගාටුවෙන් මැක්ස් හැමෝම හිතන් ඉන්නේ ඇලෙක්ස් මැරුවේ උඹ කියලා. උඹට විරුද්ධව චෝදනාත් ගොනු කරලා ඉවරයි. හැබැයි මම දන්නවා ඔබ කවදාවත් උඹ යාළුවාට කරදරයක් කරන්නේ නැහැ කියලා කියනවා. හෙන්ස්ලි මෙහෙම කියද්දි අමාරුවෙන් කතා කරන මැක්ස් මේක මාව කොටු කරන්න ගහපු ප්ලෑන් එකක් හෙන්ස්ලි. උන් හිතනවා ඇති මම ඇත්ත හොයාගෙන යනවා කියලා. ඒ නිසායි මාව මරන්න හදන්නේ කියලා කියනවා. වෙන විදියට මැක්ස් කියන කතාව මොකක් හරි යටි තේරුමක් තියෙනවා. හැබැයි හෙන්ස්ලි කියන්නේ මැක්ස්ට මේ ඔක්කොම අමතක කරලා මිෂෙල්ගේ මරණයත් අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා. ඊට පස්සේ හෙන්ස්ලි මැක්ස්ව එක්කගෙන යනවා පෞද්ගලික ආරක්ෂක සමාගමකට. එතන ඉන්න ප්‍රධානියාගේ නම නිකොල්. එයා මැක්ස්ට කතා කරන්නේ ගොඩක් අනුකම්පාවෙන්. එයා මැක්ස්ට මුලින්ම බිරිඳගේ මරණය ගැන එයාගේ කනගාටුව ප්‍රකාශ කළා. මැක්ස්ගේ බිරිඳ මිෂෙල් මේ සමාගමේ හිටපු දක්ෂම සේවිකාවක් කියලා කියනවා. බලදී ඒ නිසා මේ සමාගම මිෂෙල්ගේ නමින් ශිෂ්‍යත්වයක් ආරම්භ කරලා. මිෂෙල් සම්බන්ධ ඕනිම දෙයක් දකින හැම වෙලාවකම මැක්ස්ට මතක් වෙන්නේ මිෂෙල්ගේ නොවිසඳුණු අභිරහස ගැන. ඒත් එයා මේ කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ නැතුව නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. පස්සේදා දවසම මැක්සයාගේ ආදරණීය යාළුවා වගේම පාර්ට්නර් වුණු ඇලෙක්ස්ගේ අවමංගල්‍ය උත්සවයට යනවා. හැමතැනම තියෙන්නේ දුක, පාළුව. හැබැයි ඇලෙක්ස්ගේ බිරිඳ මැක්ස්ව දැක්ක ගමන් ඒ සංසුන් වාතාවරණය එක පාරටම යුද පිටියක් වෙනවා. ඇයගේ ඇස්වල තියෙන ලොකු දුකක් වගේම කේන්තියක්. ඒකට හේතුව තමයි මිෂෙල්ගේ මරණය ගැන හොයන්න පටන් ගත්තු හින්දා තමයි ඇලෙක්ස්ට මැරෙන්න සිද්ධ වුණේ කියලායි ඇලෙක්ස්ගේ බිරිඳ හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකට හොඳටම තරහින් ඉන්න ඇලෙක්ස්ගේ බිරිඳ මැක්ස්ට කනේ පාරක් ගහලා මෙතනින් යන්න කියලා කියනවා. ඒ විදිහට හැමෝම මැක්ස්ව මිනිමරුවෙක් විදිහට දකිද්දී මැක්ස්ට ගොඩක් අසරනවා නිශ්ශබ්දව මෙතනින් එළියට යන්න වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මැක්ස් එළියට ආපු ගමන් එයා ඉස්සරහින් ඉන්නේ ජිම් කියන හමුදා පොලිස් නිලධාරියා. ජිම් මැක්ස්ව අත්අඩංගුවට අරන් එයාගේ ඔෆිස් එකට එක්කගෙන ගිහින් දැන් ඔබට මිනිමරුම් දෙකක චෝදනා තියෙනවා මැක්ස්. නටාෂා සහ ඇලෙක්ස්. දැන්වත් ඇත්ත කියපන් කියලා මැක්ස්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ජිම් කියන්නේ දෙයක් ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි. ඌ හරිම දරුණුයි. හැබැයි මැක්ස් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. මොකද මැක්ස් දන්නවා ඇත්ත තියෙන්නේ කොහෙද කියලා. ජිම්ගේ තර්ජන වලට කම් නොදී මැක්ස් කෙලින්ම යන්නේ පොලිස් මූලස්ථානයේ ඇලෙක්ස්ගේ ඔෆිස් එකට. එතන ඉන්න අනිත් නිලධාරීන් මැක්ස්ව නවත්තන්න හැදුවත් මැක්සේ හැමෝම තල්ලු කරගෙන ඔෆිස් එක ඇතුළට පයින්නවා. තමන්ගේම යාළුවාගේ වැඩපොළ මැක්ස් පීරලා බලනවා ඇලෙක්ස් වැඩ කරපු කේස් ගැන යම් හොඩුවාවක් හොයාගන්න. මොකද මැක්ස් දන්නවා ඇලෙක්ස් මිෂෙල්ගේ මරණය ගැන මොකක් හරි සම්බන්ධයක් හොයාගත්තා කියලා. පොලිසියෙන් යව නවත්තන්න ඔන්න මෙන්න තියෙද්දි මැක්ස්ට එක ෆයිල් එකක් අහුවෙනවා. ඒක ඇතුළේ තියෙන්නේ අර මිනිස්සුන්ට යක්ෂයෝ පේන මත්ද්‍රව්‍ය විකුණන ගැන්ස්ටර් කෙනෙක්ගේ නමක්. ඉතින් මේක මැක්ස් ටෝනි වුණු ගොඩක් වටින හොඩුවාවක්. එදාරයි මැක්ස් අර ගැන්ස්ටර්ව හොයාගෙන යන්න ලෑස්ති වෙද්දිම එයාව නවත්තන්නේ මොනා. ඇයි තුවක්කුවක් දික් කරගෙන ඇයි උඹ මගේ අක්කව මරලා දැම්මේ කියලා කෑ ගහන්න පටන් ගන්නවා. මැක්ස් සමාරුවෙන් ඇයට පැහැදිලි කරනවා මම නටාෂාව මැරුවේ නෑ මොනා. මමත් හොයන්නේ මගේ බිරිඳවයි දරුවවයි මරපුන්ව. අපි දෙන්න මරා ගන්නකින් වෙන්නේ ඇත්ත මිනිමරුවන්ට බේරෙන්න ඉඩ ලැබෙන එක. අපි දෙන්න එකතු වෙලා මුංග අල්ලගමු කියලා. මැක්ස්ගේ කතාවේ අවංකකම දැක්ක මොනා මැක්ස් එක්ක එකතු වෙන්න තීරණය කරනවා. හැබැයි ඇය මැක්ස්ට අනතුරු ඇඟවීමක් කරනවා. හරි මම උදව් කරන්නම්. හැබැයි මාව රවට්ටන්න හැදුවොත් උඹේ ඔළුව කුඩු කරනවා. මම නිකන් ගෑණියෙක් නෙමෙයි මම බුහුණු කරපු ඝාතකයෙක් කියලා. මැක්සා මොනා එකතු වෙලා ගැන්ස්ටර් ඉන්නවා කියන පාළු ගොඩනැගිල්ලකට යනවා. හැබැයි යාලා දන්නේ නැහැ මෙතන කළුවරේ හැංගිලා ඉන්න ලුපිනෝ මෙයාලා දිහා බලාගෙන ඉන්නවා කියලා. අන්තිමේදී යාලා ගැන්ස්ටර්ව හොයාගන්නවා. හැබැයි මේ මිනිස්සයා ඉන්නේ මද්ද්‍රව්‍ය නිසා සම්පූර්ණයෙන්ම සිහිය විකල් වෙලා ඇස් අරගෙන යමක් දිහා බලාගෙන බයෙන් වෙවුලන ගමන්. බලද්දි මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු මිනිස්සයාට පියාඹන යක්ෂයෝ ටිකක් ඇවිත් එයාව ඇදගෙන යන්න හදනවා වගේ මැවිලා පේන්න පටන් අරන්. ඒකත් එක්ක මේ මිනිස්සයා අන්තිමේදී ඒ බයටම ජනේලෙන් පල්ලෙහාට පයින්නවා. ඌ මැරලා ඉන්න තැනට යන මැක්ස් දකිනවා අර තටු දෙකේ පච්චේ මුගේ අතෙත් කොරලා තියෙනවා කියලා. ඉතින් මේ ගැන හොයන්න මැක්ස් සහ මොනා ටැටු ආටිස්ට් කෙනෙක්ව හම්බෙන්න යනවා. ඔහු දෙන උත්තරෙන් මැක්ස් තිගැස්සිලා යනවා. එයා කියන විදියට මේ තටු වලින් කියවෙන්නේ කවුරු හරි ටැටු එකක් ගහලා ඉන්න කෙනා හැම වෙලාවකම බලාගෙන ඉන්නවා කියන එක. මුලින්ම මේ පච්චේ ගහලා තියෙන්නේ ලුපිනෝ. ආරංචි වල හැටියට අර අලුත් මද්ද්‍රව්‍ය නගරයට ගෙනල්ලා තින්නෙත් ඌමයි. මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන හැමෝටම ඌ බලෙන් මේ පච්චේ ගස්සනවා. ඒකත් එක්ක ඌ හදන්නේ මද්ද්‍රව්‍ය වලින් මුසපත් වුණු කිසිම බයක් නැති මිනිමරු හමුදාවක් හදන්න. මේ අතර නගරයේ අනිත් පැත්තේ ලුපිනෝ අර අලුත් මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු අහිංසක මිනිස්සුන්ව කිසිම සමාවක් නැතුව ම්ලේච්ඡ විදියට මරලා දානවා. අලුත් තොරතුරු හොයන්න ලේසි වෙන්න මොනා සහ මැක්ස් තාවකාලිකව වෙන් වෙන්න තීරණය කරනවා. මොනා වෙනත් ගැන්ස්ටර් කෙනෙක්ව හම්බෙලා මේ මද්ද්‍රව්‍ය ගැන අහද්දි ඌ කියනවා මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ ලුපිනෝ කියලා. ඒ වගේම ඌ මොනා බලාපොරොත්තු නොවුන විදිහේ අනතුරු ඇඟවීමක් කරනවා. කෙල්ලේ උඹ මැක්ස් පේන්ගෙන් ඈත් වෙලා හිටපන්. ඌ යන තැන ඉතුරු වෙන්නේ මරණය විතරයි කියලා. මේ අතරේ මැක්ස් තමන්ගේ බිරිඳ මිෂෙල්ට අයිති පෞද්ගලික ෆයිල් මොනවද කියලා බලන්න හංගලා තියෙන ගබඩාවකට යනවා. ෆයිල් ටික ඇදලා බලද්දි මැක්ස්ගේ ඇස් එක පාරටම නවතින්නේ කම්පැනි ගහලා තියෙන ලෝගෝ එක ළඟ. මැක්ස්ගේ ඇඟ හිරිවැටලා යනවා. මොකද මේ ලෝගෝ එක වෙන මුකුත් නෙවෙයි. අර මද්ද්‍රව්‍ය පාවිච්චි කරනුන්ගේ අතේ ගහලා තියෙන තටු දෙකේ පච්චේමයි. දැන් මැක්ස්ට තේරෙනවා මිෂෙල්ගේ මරණයයි මිෂෙල් වැඩ කරපු සමාගමයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. මැක්ස් වහාම හෙන්ස්ලිව හම්බෙන්න ගිහින් මේ කම්පැනිගේ මැනේජර්ගේ නම මොකක්ද කියලා අහනවා. මැක්ස්ගේ කේන්තිය දැකලා බය වෙන හෙන්ස්ලි ජේසන් කියලා මැනේජර්ගේ නම කියනවා. හැබැයි මැක්ස් එතනින් ගිය ගමන්ම හෙන්ස්ලි කෙලින්ම යන්නේ හමුදා පොලිස් නිලධාරියා ජිම් ගාවට. ගිහින් ජිම්ට බොරු කතාවක් හදලා කියනවා. මැක්ස්ගේ ගෑණි ළමයා
මරපු දවසේ ඉඳන් ඌට පිස්සු හැදලා ඉන්නේ. ඌ මුළු නගරයම විනාශ කරන්න කලින් ඌව අල්ලගන්න කියලා. ජේසන්ගේ ඔෆිස් එකට යන මැක්ස් ඌට අම්බානෙක් ගහලා බිම දාගෙන කවුද කියපන් මගේ ගෑනියෝ මැරුවේ. ඇයි මැරුවේ කියලා අහනවා. වේදනාවෙන් කෑ ගහන ජේසන් අන්තිමේදී ඇත්ත වමාරන්න පටන් ගන්නවා. ජේසන් කියන විදියට මිෂෙල් ඉඳලා තියෙන්නේ හමුදාවට ඕනි කරන සුපිරි සොල්දාදුවන් හදන රහස් බෙහෙතක් හොයාගන්න ඔන්න මෙන්න වගේ. ඒක මිනිස්සුන්ගේ ශක්තිය දෙගුණ වෙන දෙයක්. හැබැයි මේ ප්‍රොජෙක්ට් එක වැරදිලා මේ බෙහෙත විදපු සොල්දාදුවන්ට යක්ෂෝ පේන්න පටන් අරන් උන්ට පිස්සු හැදිලා. ඒ පිස්සු වෙන්නේ මද්ද්‍රව්‍ය ආයෙමත් හොයාගෙන යන පිස්සු ටිකක් තමයි මේ මිනි මැරුම් ඔක්කොම කරගෙන යන්නේ. මේක අහලා මැක්ස් ජේසන්ව පොලිසියට අරගෙන යන්නේ එළියට බහිද්දිම මෙතනට විශේෂ කාර්ය බලකාය සෙට් එකක් කඩාගෙන පයින්නවා. උන් ආපු ගමන්ම ජේසන්ට වෙඩි තියලා මරලා දානවා. පේන විදියට උන් මිෂෙල්ගේ මරණයට අදාළ කාරණා සම්බන්ධ කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැහැ. හැබැයි දැන් මැක්ස් කියන්නේ මේ සීන් එක හොඳටම දන්න කෙනෙක්. කොහොමරි මැක්ස් වෙඩි වරුසාවක් මැද්දෙන් පණ බේරගෙන පැනලා යනවා. ඒත් එක පාරටම මෙතනට ජිම් කඩාගෙන පැනලා. ඇයි උඹ නටාෂාව මැරුවේ කියලා අහනවා. මම කාවත් මැරුවේ නෑ ජිම් කියලා කෑ ගහන මැක්ස් අනිත් පොලිස් කණ්ඩායම එතනට එද්දිම කලබලයෙන් එළියට පැනලා යනවා. කොහොමරි ජිම්ට මෙතන ලොකු අවුලක් තියෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. මොකද ජිම් කියන්නේත් විශේෂකාර්ය බලකාය ඒජන්ට් කෙනෙක් වගේම එයා මේ ගැන හොයලා බලද්දී මේ දැන් සිද්ධ වෙලා තියෙන විශේෂකාර්ය බලකායේ කිසිම ප්ලෑන් එකකට අනුව සිද්ධ කරපු ප්‍රහාරයක් නෙවෙයි. ඒ කියන්නේ මේක පාලනය වෙන ලොකු හස්තයක් තියෙනවා කියන එක. ඊට පස්සේ මැක්ස් කෙලින්ම ජේසන්ගෙන් උස්සපු ෆයිල් එකේ තිබ්බ වීඩියෝ එකක් ප්ලේ කරලා බලන අතරේ මෙතනට මොනවත් සම්බන්ධ වෙනවා. මේ වීඩියෝ එක දැන් දරුණු මද්ද්‍රව්‍යයක් බවට පත් වෙලා තියෙන දේ බෙහෙතක් විදියට නිෂ්පාදනය කරන කාලේ හදපු වීඩියෝ එකක්. වීඩියෝ එකේ අන්තිමට ලුපිනෝගේ කතාවකුත් තියෙනවා. ඒ කතාවේදී ලුපිනෝ මම අර බෙහෙත විදගත්ත දවසේ ඉඳන් මගේ ශක්තිය දවසින් දවස වැඩි වෙනවා කියලා යක්ෂයෙක් වගේ hina වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් මැක්ස්ට ලුපිනෝ කියන්නේ කවුද කියලා හොඳටම පැහැදිලි. මොනවා හොයාගත්තු විස්තර වලට අනුව ඌ හැංගිලා ඉන්නේ රැග්නරොක් කියන බාර් එකේ. හැබැයි මොනවා කියන විදියට ඒක මරණය උගුලක්. ඒ කියන්නේ ඒක දරුණු ගැන්ස්ටර්ස්ලා පිරිලා ඉන්න තැනක්. කොහොමනොත් මැක්ස් කියලා කියන්නේ මරණ බය කියන එක ගෑවිලාවත් නැති කෙනෙක්. ඉතින් එයා කෙලින්ම තුවක්කුවක් අරගෙන රැග්නරොක් බාර් එක පැත්තට පිටත් වෙනවා. තමන්ගේ බිරිඳගේ මරණය ඇත්ත දැනගත්තු මැක්ස් දැන් යන්නේ තනියම මුළු යක්ෂ හමුදාවකට මුහුණ දෙන්න. රැග්නරොක් බාර් එක ඇතුලේ මැක්ස්ට ලුපිනෝව මරන්න පුළුවන් වේද? නැත්නම් මැක්ස්ටත් එතනම මැරෙන්න වේද? අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. රැග්නරොක් බාර් එක ඇතුලේ ලුපිනෝ ආයෙත් අර භයානක බෙහෙත් කුප්පියක් බනවා. ඒ බෙහෙත ගැව්වට පස්සේ ඌ ඉන්නේ හරිම සංසුන් කමකින්. බාර් එකේ දොරත් කඩාගෙන ඇතුළට පයින් මැක්ස් ඉස්සරහට එන හැම එකම මරාගෙන ඉස්සරහට යනවා. අන්තිමේදී මැක්ස් එන්නේ අර රහස් බෙහෙත හදපු ප්‍රධාන කාමරයට. ඒත් එක පාරටම එතන හිටපු දෙන්නෙක් මැක්ස්ට ඇටැක් කරනවා. මැක්ස් උන් දෙන්නවත් මරලා දාලා ප්‍රධාන ශාලාවට එනවා. පේන්නේ එතන කවුරුවත් නෑ වගේ. නමුත් එක පාරටම ලුපිනෝ කඩාගෙන පයින්නවා. දෙන්න අතරේ මාරාන්තික සටනක් යනවා. හැබැයි අර බෙහෙත නිසා ලුපිනෝගේ ශක්තිය ගොඩක් වැඩි. ඒකත් එක්ක අන්තිමේදී ඌට කඩුවෙන් මැක්ස්ව ඉවරයක් කරලම දාන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඊට තත්පරයකට කලින් ලුපිනෝගේ පපුව පසාරු කරගෙන උණ්ඩයක් යනවා. මැක්ස් හිතන්නේ මොනා ඇවිත් කියලා. හැබැයි එතන ඉන්නේ මොනා නෙවෙයි හෙන්ස්ලි. අන්න ඒකෙන් මැක්ස්ට තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ තමයි මෙතනට හෙන්ස්ලි සම්බන්ධ වුණේ කොහොමද කියන එක. හෙන්ස්ලි මැක්ස්ව නැගිට්ටවල එතනින් එක්කන් යන්න හදද්දිම හෙන්ස්ලිගේම මිනිහෙක් මැක්ස්ට ගහලා සිහිය නැති කරනවා. මැක්ස්ට සිහියෙද්දී එයා ඉන්නේ එළියේ මහා හිම ගොඩක. ඒ අතරේ හෙන්ස්ලි ඉන්නේ hina වෙවි. එයාගේ භයානක සැලසුම ගැන වමාරණය කරන ගමන්. බලද්දි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ හෙන්ස්ලි. මැක්ස්ගේ බිරිඳාර රහස් බෙහෙත හොයාගත්තට පස්සේ හෙන්ස්ලි තමයි හොරු වගේ මිනිස්සු ටිකක් ඇවලා මැක්ස්ගේ බිරිඳවයි දරුවවයි මරලා දාලා තියෙන්නේ. මුල් නගරේ පුරාම මේ මද්ද්‍රව්‍ය විකුණන වැඩේ කරලා තියෙන්නේ එයා. ඒ හැමදේමත් එක්ක බලද්දී හෙන්ස්ලි ලුපිනෝව මරලා තියෙන්නේ මැක්ස්ව බේරගන්න නෙවෙයි. මේ සිද්ධිය පස්සෙන් පොලිසිය පන්නන හින්දා. මේ හැමදේම කියලා අන්තිමේදී මැක්ස් උඹත් මේ දේවල් දැන් දන්නවා වැඩි කියලා කියනවා. කොහොමනමුත් හෙන්ස්ලි මැක්ස්ට වෙඩි තියන්න කලින් මැක්ස් තමන්ගේ අන්තිම ශක්තිය පාවිච්චි කරලා එතනම තිබුණු මිදුණු අයිස් මුහුදට පයින්නවා. හෙන්ස්ලි නිකන් ඉන්නෙත් නෑ. ඌ උඩේ ඉඳන් වතුරට එක දිගට වෙඩි තියනවා. ඊට පස්සේ මැක්ස්ට වෙඩි වැදුනත් නැතත් මේ අයිස් වතුරේ ඌ කොහොමත් මැරෙනවා කියලා එතනින් පිට වෙලා යනවා. අයිස් අතර මැරෙන්න යන මැක්ස්ට තමන්ගේ ආදරණීය බිරිඳවයි දරුවවයි මතක් වෙනවා. තමන්ගේ පරිගැනීම තාම ඉවර නෑ කියලා තේරුණු මැක්ස් අමාරුවෙන් ණයමත් ගොඩට එනවා. හැබැයි සීතල නිසා එයාගේ ඇඟ පණ නැති වෙලා තවත් තත්පර කිහිපයකින් එයාව මැරෙන්න වුණත් පුළුවන්. ඒත් එතකොටම මැක්ස්ට මතක් වෙනවා එයා ළඟ අර බෙහෙත් කුප්පි දෙකක් තියෙනවා කියලා. ඉතින් වෙන කරන්න දෙයක් නැතිම දන මැක්ස් ඒ බෙහෙත් දෙක බොන්න තීරණය කරනවා. තත්පරෙන් දෙකෙන් බෙහෙත වැඩ කරන්න පටන් අරන් මැක්ස්ට මුළු ලෝකෙම වෙනස් වෙලා වගේ පේන්න පටන් ගන්නවා. අහසින් භයානක යක්ෂයෝ රංචු පිටින් ඇවිත් එයාගේ වටේ කැරකෙනවා වගේ පේන්න පටන් ගන්නවා. මේ අතර ජිම්ට ඇත්ත තේරලා FBI එකත් එක්කම හෙන්ස්ලිව හොයාගෙන එනවා. හෙන්ස්ලියාගේ කට්ටියත් එක්ක රටින් පනින්න ලෑස්ති වෙද්දිම කලුවරෙන් මතුවෙන්නේ මැක්ස්. මොන පුරාම ලේ පෙරාගෙන ඉන්න මැක්ස් අර යක්ෂ බෙහෙතේ ශක්තියෙන් හෙන්ස්ලිගේ මිනිස්සුන්ව එක අපිට එක මරලා දානවා. හැබැයි බෙහෙතේ සැර වැඩි නිසා මැක්ස්ටත් එක පාරටම එයාගේ මැරුණ බිරිඳව පේන්න පටන් ගන්නවා. ඊළඟට යක්ෂයෝ පේන්න පටන් ගන්නවා. මේ මායාව නිසා මැක්ස් අඩපණ වෙද්දී හෙන්ස්ලිගේ මිනිස්සෙක් මැක්ස්ට වෙඩි තියන්න තීරණය කරනවා. හැබැයි එතනට හරිම වෙලාවට එන මොනාට අරූට වෙඩි තියන්න පුළුවන් වෙලා මැක්ස්ව බේරගන්න පුළුවන් වෙනවා.
ඊට පස්සේ උඹ ඵලයන් හෙන්ස්ලිගේ පස්සේ මම මුන්ව බලාගන්නම් කියලා කියනවා. මේ අතර හෙන්ස්ලිගේ මිනිහෙක් මුළු බිල්ඩින් එකටම බෝම්බ සෙට් කරලා බිල්ඩින් එක පුපුරවනවා. මුළු ගොඩනැගිල්ලම ගිනි ගන්නවා. ඒත් මැක්ස් ඒ ගින්දරස්යෙන් දිගටම හෙන්ස්ලිව හොයාගෙන යනවා. වහලට එන මැක්ස් දැකලා බය වෙන හෙන්ස්ලි මැක්ස්ට වෙඩි තියන්න පටන් ගන්නවා. හැබැයි ඇඟේ තියෙන බෙහෙත නිසා මැක්ස්ට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ වගේම හෙන්ස්ලිගේ තුවක්කුවේ උණ්ඩ ඉවර වෙනවා. අන්තිමේදී හෙන්ස්ලිට දැන් කිසිම පිළිසරණක් නැහැ. ඉතින් ඒකත් එක්ක අන්තිමේදී මැක්ස් තමන්ගේ පවුල විනාශ කරපු එකාට වෙඩි තියලා ඌව අපායටම යවනවා. එතකොටම FBI එක වහලෙන් ඇවිත් මැක්ස් වට කරගන්නවා. බෙහෙතේ බලය ඉවර වෙද්දී මැක්ස්ට දරා ගන්න බැරි වේදනාවක් එනවා. එයාට තේරෙනවා එයා මැරෙන්නයි යන්නේ කියලා. ඒත් එක පාරටම ආයමත් එයාට මිෂෙල්ලම ඇවිල්ලා පේන්න පටන් අරන් මේක තාමත් ඉවර නෑ මැක්ස් කියලා කියනවත් එක්කම මේ ෆිල්ම් එක ඉවර වෙනවා. ෆිල්ම් එක ඉවරයි කියලා කිව්වට අන්තිමේදී තව පොඩි කොටසක් පෙන්නනවා. ඒකෙදි පෙන්වන්නේ මැක්ස් සහ මොනා බාර් එකකදී හම්බෙන සිද්ධියක්. එතනදී මොනා මැක්ස්ට පත්තරයක් පෙන්නනවා. ඒකෙන් මුල්ම පිටුවේ ෆොටෝ එකක තියෙන්නේ මේ හැමදේටම රහසින් වගේ සම්බන්ධ වුණ ගෑනු කෙනෙක්ගේ ෆොටෝ එකක්. පේන විදියට හෙන්ස්ලි වැඩ කරලා තියෙන්නේ මේ ගෑනු කෙනාගේ යටතේ. ඉතින් තවත් මේ වගේ මූවීස් බලන්න වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. තවත් දවසක තවත් මූවී එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.